අයිබෝන් අද දින අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය ආදායම් සේවා විභාගය ඉලක්ක කරගෙන අපි සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර මාලාවේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රය බුද්ධි පරීක්ෂණය සම්බන්ධ ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40කින් සමන්විත වෙනවා. ඔබ මේ කාලය අරගෙන මේ ප්‍රශ්නකින් එක විසඳන්න උත්සාහ කරන්න. අපි මේකට අදාළ ප්‍රශ්න වලට අදාළ පිළිතුරුත් ලබා දීලා තියෙනවා. එතකොට ඒ වගේම යම් කෙටි ක්‍රම තියෙනවත් ඔබට කියලා දෙනවා. මේ ක්‍රමවේදත් එක්ක ඔබ කොච්චර ඉක්මනට මේ ගැටලු විසඳන්න පුළුවන් වෙනවද කියන එක පරීක්ෂා කරලා බලන්න. මේ ප්‍රශ්න පත්‍රයේ අංක 1 සිට 10 දක්වා ප්‍රශ්න වල අන්තර්ගත වෙන්නේ සංඛ්‍යා ශ්‍රේණිය ආශ්‍රිත ගැටලු 10ක්. එතෙන්දී ඔබට යම් සංඛ්‍යා ශ්‍රේණියක් ලබා දෙනවා. ඒ සංඛ්‍යා ශ්‍රේණියේ තියෙන රටාව නඳුනගෙන මේ සංඛ්‍යා ශ්‍රේණිය ඊළඟට යෙදෙන පදය හෝ පද මොනවද කියන එක ඔබට අඳුනා ගන්න අවශ්‍ය වෙනවා. මේ සංඛ්‍යා ශ්‍රේණිය ගත්තොත් මේකේ යම් රටාවන් දෙකක් අන්තර්ගත වෙනවා. ඔබට පැහැදිලිව පෙනේවි. මේකේ ඉඳන් 3ට යන එක අපි ගත්තොත් 3 ඉඳන් 5ට වැඩි වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ සංඛ්‍යාව දෙකක් එකතු වෙලා 3 වෙලා තියෙනවා. 3ට තව දෙකක් එකතු වෙලා ඒක 5 වෙලා තියෙනවා. එහෙනම් මේ රටාව ඊළඟ එක 5ට තව දෙකක් එකතු වුණාම මෙතෙන් ලැබෙන සංඛ්‍යාව 7. ඊළඟට මේ සංඛ්‍යා රටාව අපි බැලුවොත් එක කියන්නේ එකේ 3 වෙනි බලය, දෙක කියන්නේ 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය, 27 කියන්නේ 3ේ 3 වෙනි බලය. එහෙනම් මෙතෙන් දෙන්නේ 4ේ 3 වෙනි බලය කියන්නේ 64 තමයි පිළිතුර. නිවැරදි පිළිතුර වෙන්නේ 7 සහ 64 කියන එක තමයි මේ ප්‍රශ්නට අදාළ. ඊට දෙවෙනි ප්‍රශ්නෙත් ඔබට සංඛ්‍යා රටාවක් තියෙනවා. මේ සංඛ්‍යා රටාවේ ඔබට යම් ක්‍රම දෙකකින් මේක හදන්න පුළුවන්. එකක් තමයි ඔබට බැලුවොත් වෙන්නේ මෙතන පරතර වැඩිවීම කොහොමද කියන එක. මෙතන පරතරය දෙකකින් වැඩි වෙලා තියෙනවා. 3 ඉඳන් 7 වෙන එක පරතරය 4කින් වැඩි වෙලා තියෙනවා. 3 ඉඳන් 15 වෙන එක පරතරය 8කින් වැඩි වෙලා තියෙනවා. ඒත් එහෙම ගත්තොත් පරතරය දෙගුණ වී යන රටාවක් අපිට පේනවා. එහෙනම් ඊළඟ එක වෙන්නේ පරතරය 16කින් වැඩි වුණාම උත්තරය වෙන්නේ 31යි. ඒ වගේම එකට පරතරය තවත් 16 දෙගුණ වුණොත් 32කින් වැඩි වුණොත් උත්තරේ 63යි. එහෙනම් තමයි මේක තව ක්‍රමයකින් ගන්න පුළුවන් අපිට. ඒක තමයි මේ තියෙන පළවෙනි සංඛ්‍යාව දෙකෙන් වැඩි වෙලා ඒකට එකක් එකතු වුණාම ඔබේ ඊළඟ සංඛ්‍යාව වෙන 3 ලැබෙනවා. ඊළඟට ඔබේ තියෙන ඊළඟ සංඛ්‍යාව දෙකෙන් වැඩි වෙලා ඒකට එකක් එකතු වුණාම 3 වල 2 6යි 6ට 7යි. ඊළඟට 7 දෙකෙන් වැඩි වෙලා ඒකට එකක් එකතු වුණාම උත්තරේ 15යි. ඒ වගේම 15 දෙකෙන් වැඩි වෙලා ඒකට එකක් එකතු වුණාම උත්තරේ 31යි. ඊළඟට 31 දෙකෙන් වැඩි වෙලා ඒකට එකක් එකතු වුණාම උත්තරේ 63යි. ඒතර මේ ක්‍රම දෙකෙන්ම ඔබට උත්තරය ගන්න පුළුවන්. නිවැරදි පිළිතුර 31 සහ 63. ඊළඟට ප්‍රශ්න රටාවත් ඔබට තියෙනවා ශ්‍රේණි කීපයක් තියෙන ප්‍රශ්නයක් අන්තර්ගත වෙන්නේ. මේක තුලත් ශ්‍රේණි දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඉඳන් 2 5 26 ඊළඟට මොකක්ද දෙන්නේ කියන එක. ඊළඟට 1 2 9 නෙමෙයි ශ්‍රේණිය. එතකොට මේ ශ්‍රේණිය වෙන්නේ මේ පළවෙනි සංඛ්‍යාවේ වර්ගයට එකක් එකතු වුණොත් 2යි. කියන්නේ එකේ වර්ගය 1යි එකට එකක් එකතු වුණොත් 2යි. එතකොට මේ සංඛ්‍යාව ලැබෙනවා. ඊට දෙකේ වර්ගයට එකක් එකතු වුණොත් දෙකේ වර්ගය කියන්නේ 4යි 4ට එකක් එකතු වුණොත් 5යි. මේ සංඛ්‍යාව ලැබෙනවා. ඊට පහේ වර්ගයට එකක් එකතු වුණොත් පහේ වර්ගය කියන්නේ 25යි 25ට එකක් එකතු වුණොත් 26යි. ඒ කියන්නේ මේ උත්තරය ඔබට ලැබෙනවා. එහෙනම් මෙතෙන් ලැබෙන උත්තරය තමයි 26 වර්ගය දන 1. උත්තර ඔබට උත්තරය ලැබෙනවා 677.
ඊළඟට මේ අනෙක් ශ්‍රේණිය ගත්තොත් ඒකේ වැඩිම තියෙන්නේ ඝන විදිහට. කියන්නේ එකේ තුන්වෙනි බලය ධන 1 සමානයි 2යි. කියන්නේ එකේ තුන්වෙනි බලය කියන්නේ 1යි. ඒකට එකක් එකතු වුණොත් 2යි මේ උත්තරය ඔබට ලැබෙනවා. දෙකේ තුන්වෙනි බලය ධන 1 ගත්තොත් දෙවරක් දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. 8ට එකක් එකතු වුණාම 9යි ඔබට මේ උත්තරය ලැබෙනවා. එහෙනම් මෙතන ඔබට ලැබෙන උත්තරේ 9 තුන්වෙනි බලය ධන 1 කියන්නේ උත්තරේ 730යි. මෙතෙන් ලැබෙන උත්තරේ 730යි. ඒතර මේ ප්‍රශ්නට අදාළ ඔබට ලැබෙන පිළිතුරු දෙක 730 සහ 677. ඊළඟට ඔබට ලැබෙන හතරවෙනි ප්‍රශ්නේ තියෙන රටාව තමයි එකට එකක් එකතු වුණාම ඔබට උත්තරේ 2යි කියලා ලැබෙනවා. කියන්නේ මුල් සංඛ්‍යාවක සංඛ්‍යාව එකතු වුණාම උත්තර ඊළඟ ළඟ සංඛ්‍යාව ලැබෙනවා. එතකොට ඊළඟට 1යි 2යි එකතු වුණාම ඔබට ඊළඟ සංඛ්‍යාවෙන් 3 ලැබෙනවා. ඊළඟට 2යි 3යි එකතු වුණාම ඔබට ඊළඟ සංඛ්‍යාවෙන් 5 ලැබෙනවා. 3යි 5යි එකතු වුණාම ඔබට ඊළඟ සංඛ්‍යාවෙන් 8 ලැබෙනවා. එහෙනම් අපේ ඊළඟ සංඛ්‍යාව වෙන්නේ 5 ධන 8. කියන්නේ මෙතෙන් ලැබෙන උත්තරේ 13යි. ඊට 8යි 13 එකතු වුණාම මෙතෙන් ලැබෙන උත්තරේ 21. ඒතකොට මේ සංඛ්‍යා රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක 13 සහ 21 කියන සංඛ්‍යා තමයි උත්තර විදිහට ලැබෙන්නේ. එතකොට ඊළඟ සංඛ්‍යා රටාව ගත්තොත් මේකෙත් ඔබට පෙනේවි අර රටාවේ අනිත් පැත්ත 1යි 2යි එකතු වුණොත් ඔබට 3 ලැබෙනවා. 3යි 2යි එකතු වුණොත් ඔබට 5 ලැබෙනවා. 5යි 3යි එකතු වුණොත් ඔබට 8 ලැබෙනවා. එහෙනම් 2 ලැබෙන්න එකත් එක තව එකතු වෙන්න ඕන උත්තරේ 1 වෙන්න ඕන. ඊළඟට උත්තරේ මෙතන 1 ලැබෙන්න නම් ඔබට මෙතනත් තියෙනවා නම් මෙතන ලැබෙන උත්තරේ 0 වෙන්න ඕන. කියන්නේ 0 1 එකතු වුණාමත් 1යි. අර 1 1 එකතු වුණාම 2යි. ඒතර මේ ගැටලුවට අදාළ ඔබේ පිළිතුර වෙන්නේ 1 සහ 0. ඊළඟ සංඛ්‍යා රටාව මේක ටිකක් තරමක් සංකීර්ණ එකක්. මේක බැලූ බැලමට ඔබට පේනවා සංඛ්‍යා ශ්‍රේණි දෙකකට වඩා තිබෙන්න පුළුවන් කියලා. එතකොට මෙතනදී තියෙන්න පුළුවන් ශ්‍රේණි ටික තමයි එකක් 2 ඉඳන් 4 4 ඉඳන් 8 8 ඉඳන් ඊළඟට මොකක්ද දෙන්නේ කියන්නේ. ඊළඟ එක 1 ඉඳන් 6 6 ඉඳන් 12 මොකක්ද කියන එක. ටිකත් අපි රවුන්ඩ් කරමු. ඊළඟට මෙතන මොකක්ද කියන එක. එතකොට මේකේ පළවෙනි ශ්‍රේණිය ගත්තොත් ඔබට පේනවා යම් දෙගුණ වීමක් වෙලා තියෙනවා. 2 දෙගුණ වුණාම 4යි. 4 දෙගුණ වුණාම 8යි. 8 දෙගුණ වුණාම එනවා අපිට මෙතෙන් උත්තරය ලැබෙන්නේ 16. ඊළඟට මේ පැටර්න් එකේ ගත්තොත් අපිට පේනවා 3 දෙගුණ වුණාම 6යි. 6 දෙගුණ වුණාම 12යි. එහෙනම් 12 දෙගුණ වුණාම මෙතෙන් උත්තරේ 24යි. මේකෙත් අපිට පේනවා 4 දෙගුණ වුණාම 8යි. 8 දෙගුණ වුණාම 16යි. 16 දෙගුණ වුණාම එනවා 32යි. එතකොට අපි මේ සංඛ්‍යා රටාවේ පිළිතුරු වෙන්නේ 16 24 සහ 32. ඊළඟට මේ සංඛ්‍යා රටාව ගත්තොත් මේකෙත් යම් තරමක සංකීර්ණ සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ නිකන් මෙතන පරතරය බැලුවොත් පරතරය වැඩිලා තියෙන 6කින් වැඩිලා තියෙනවා. එතන 18කින් විතර වැඩිලා තියෙනවා නම් එතන අපිට නිශ්චිත සම්බන්ධතාවයක් පේන්නේ නැහැ. ඒ නිසා අපි බලමු මෙහෙම. මෙන්න මේ 2 කියන පළවෙනි සංඛ්‍යාව 3න් වැඩි වෙලා ඒකට දෙකක් එකතු වුණොත් ඔබට ලැබෙනවා මේ දෙවෙනි සංඛ්‍යාව. දැන් දෙවෙනි සංඛ්‍යාව 8 3න් වැඩි වෙලා ඒකට දෙකක් එකතු වුණොත් ඔබට ලැබෙනවා ඊළඟ සංඛ්‍යාව 26. 26 3න් වැඩි වෙලා ඒකට දෙකක් එකතු වුණොත් ඔබට ලැබෙනවා ඊළඟ සංඛ්‍යාව 80.
නම් මේකේ පැටර්න් එක කියන්නේ 80 වැඩි කිරීම 3 ධන 2. ඔබේ උත්තරය වෙන්නේ 242. ඊට 8 වෙනි ප්‍රශ්නේ තියෙන සංඛ්‍යා රටාව දිහා බැලුවොත් මෙතනදිත් ඔබට පෙනේවි යම් සංඛ්‍යා රටා සංඛ්‍යා ශ්‍රේණි දෙකක් මෙතන තියෙන ආකාරය 1 5 right 1 3 5 කියලා තියෙන්නේ පරතරේ 2 2 වැඩි වෙලා තියෙනවා 1ට 2ක් 3යි 3ට 2ක් 3 5යි එහෙනම් 5ට 2ක් 3 මෙතන උත්තරේ මෙතෙන් එන්නේ එක මෙතෙන් දැන් උත්තරේ 7යි ඊළඟට මේකේ තියෙන්නේ දෙවරක් 3 6යි හයවරක් 3 18යි එහෙනම් 18ට 3 තමයි මෙතන උත්තරේ 54යි මෙතන උත්තරේ වෙන්නේ 57 මෙතෙන් දෙන්න 7 මෙතෙන් දෙන්න ඕන මෙතන 4 සහ මෙතන 7 තමයි උත්තරය ඔබට ලැබෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ වෙන්නේ මෙතන සංඛ්‍යා රටාවක් තියෙනවා මේ සංඛ්‍යා රටාව ඔබට පෙනේවි 13 34 වෙලා තියෙනවා 34 46 වෙලා තියෙනවා මේකදී ඔබට බලවත් වෙන්නේ මේකදී වෙලා තියෙන්නේ අපි මේ ගන්න ඉලක්කම අනික් පැත්තට ලියලා ඒකට 3ක් එකතු කරනවාම ඔබට ලැබෙනවා ඊළඟ ඉලක්කම 34 කියන එක 34 කියන එක අපි අනිත් පැත්තට ලියුවොත් 43 ඒකට 3ක් එකතු කරනවාම ඔබට ලැබෙනවා 46 46 අනිත් පැත්තට ලියවම අපිට 64යි ඒකට 3ක් එකතු කරනවාම ඔබට ලැබෙනවා 67 එහෙනම් ඔබේ ඊළඟ ප්‍රශ්නේ උත්තර 76ට 3ක් එකතු කරනවාම උත්තරේ 79යි මෙතන ලියවිට උත්තර 79 ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙත් ඔබට සංඛ්‍යා ශ්‍රේණි කීපයක් තියෙන ප්‍රශ්නයක් මේකදී ඔබට වෙන තවත් සංඛ්‍යා ශ්‍රේණි දෙකක් තියෙනවා කියලා අතස එතකොට මේකේ උඩ ශ්‍රේණිය බැලුවොත් ඔබට පේන්නේ 1ට 2ක් එකතු වෙලා 3 වෙලා තියෙනවා 3ට 2ක් එකතු වෙලා 5 වෙලා තියෙනවා 5ට 2ක් එකතු වෙලා 7 වෙලා තියෙනවා එහෙනම් 4ට 2ක් එකතු වුණාම උත්තරේ 9යි ඊට මේ සංඛ්‍යා බැලුවොත් ඔබට පේන්නේ මේ විශේෂත්වය 2 3 5 7 නිකන් වැඩි වෙන පරතරවල වෙනසක් නෑ මෙතන එකක් වැඩිලා තියෙන්නේ මෙතන දෙකක් මෙතනත් දෙකක් ඒ කියන්නේ එහෙම පරතරයක් නෑ මෙතන මේ සංඛ්‍යා ටික ඔබට බැලුවොත් ඔබට යම් විශේෂත්වයක් වෙන්නේ මේ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ඒ කියන්නේ එකෙනුත් ඒ සංඛ්‍යාවනුත් විතරක් බෙදෙන සංඛ්‍යා දෙක බෙදෙන්නේ දෙක එකෙනුයි දෙකෙන් විතරයි තුන බෙදෙන්නේ දෙකෙනුයි තුනෙනුයි එකෙනුයි විතරයි පහ බෙදෙන්නේ පහෙනුයි එකෙනුයි විතරයි හත බෙදෙන්නේ හතෙනුයි එකෙනුයි විතරයි එහෙනම් ඊළඟ උත්තරේ ඊළඟ ප්‍රථම සංඛ්‍යාව තමයි 11 තුන මේ ගැටලුවට ඔබට එන පිළිතුර 9 සහ 11 ප්‍රශ්න පත්‍රයේ අංක 11 සිට 15 දක්වා ප්‍රශ්න තියෙන්නේ ඔබට යම් සංඛ්‍යා රටාවක් තිබෙන රූප කිහිපයක් දීලා තියෙනවා. එතකොට ඔබට අවශ්‍ය වෙනවා මේකේ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා අඳුනගෙන මෙතන මේ දීලා තියෙන A B C D E කියන අක්ෂර වලට අදාළ අගයන් මොනවද කියන එක නිශ්චය කරගන්න. එතකොට මේ සංඛ්‍යා රටාවෙත් යම් නිශ්චිත සම්බන්ධතාවයක් තියෙනවා. ඔබට යම් තරමක් දුරට ඒක බැලුවොත් වෙන්නේ අපි මේ මෙන්න මේක අපි පළවෙනි කොටස කියලා ෆස්ට් කියලා ලකුණු කරගත්තොත් මේක සෙකන්ඩ් කියලා ලකුණු කරගත්තොත් මේක තර්ඩ් කියලා ලකුණු කරගත්තොත් මේක ෆෝර්ත් කියලා ලකුණු කරගත්තොත් මේක සම්බන්ධතාවය අපිට වෙන්නේ ෆස්ට් එක
third එකෙන් වැඩි වෙලා ඒකට second එක එකතු වුණාම ඔබට එනවා fourth එක. ඒ කියන්නේ පළවෙනි එක ගත්තොත් අපි එක වැඩි වෙනවා දෙකෙන් එකට එකතු වෙනවා එක වරක් දෙක දෙකයි දෙකට එකක් එකතු වුණාම 3යි. ඔබට මේ හතරවෙනි කොටස උත්තරේ ලැබිලා තියෙනවා. ඊළඟට දෙක වැඩි වෙනවා දෙකෙන් 4යි 4ට 3ක් එකතු වෙනවා උත්තරේ 7යි. ඊළඟට 3 වැඩි වෙනවා දෙකෙන් 6යි 6ට 5ක් එකතු වෙනවා උත්තරේ 11යි. 4 වැඩි වෙනවා දෙකෙන් උත්තරේ 8යි 8ට 7ක් එකතු වෙනවා උත්තරේ ඒ කියලා ලැබෙන උත්තරේ 15. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර තමයි 15. ඊළඟට මේ සංඛ්‍යා රටාවෙත් අර විදිහටම යම් රටාවක් තියෙනවා. ඔබට ඒක බැලුවොත් වෙන්නේ මේක යම් ගැටලුවක් දෙන එක කරන්න ඔබට ඒකත් එක්ක තමයි කොටත් ඉක්මනට හොයාගන්න ලේසි වෙන්නේ. මේකෙත් අපි first second third fourth කියලා කොටස් හතරකට මේක බෙදාගත්තොත් මේකෙත් first එකයි third එකයි එකතු වුණාම ඔබට එනවා second එකේ එකතුව. first එකයි third එකයි කියන්නේ 1 1යි උත්තරේ 2යි. 0 0 උත්තරේ 0යි. 2යි 8යි උත්තරේ 10යි. 3යි 27යි උත්තරේ 30යි. ඊළඟට second එක දෙකෙන් බෙදපුවාම ඔබට එනවා fourth එකේ උත්තරේ. 30 දෙකෙන් 0 දෙකෙන් බෙදුවම 0මයි. 2 දෙකෙන් බෙදුවම උත්තරේ 1යි. 10 දෙකෙන් බෙදුවම උත්තරේ 5යි. එහෙනම් 30 දෙකෙන් බෙදුවම B වලට උත්තරේ එන්නේ 15යි කියලා තමයි අපිට ලැබෙන්නේ. ඊළඟ එකෙත් සංඛ්‍යා රටාව බලුවොත් ඔබට පෙනේවි. ඒකෙත් යම් රටාවක් තියෙනවා. මේකේ රටාව වෙන්නේ මෙන්න මේ තියෙන සංඛ්‍යාවේ 4 වර්ගය 16යි 1 දෙකෙන් බෙදපුවම ඔබට ඊට තියෙන 8 කියන ඉලක්කම ලැබෙනවා. 6 වර්ගය 36යි 1 දෙකෙන් බෙදපුවම යට තියෙන 18 කියන විලුවට ලැබෙනවා. එහෙනම් මෙතන 32 එන්න 32 වරක් දෙක කියන්නේ මෙතන උත්තරේ 64යි කියන්නේ 8 වර්ගය 64යි මේක දෙක බෙදපුවම මෙතන 32 ඔබට ලැබෙනවා. එතකොට මේ උත්තරේ C කියන්නේ 64යි. ඊළඟට 14 වෙනි ප්‍රශ්නෙත් ඔබට යම් රටාවක් තියෙනවා. මේකෙත් බැලුවොත් ඔබට පෙනේ මේකේ පිළිතුර වෙන්නේ 110යි. පිළිතුර ලැබෙන්නේ මෙන්න මේ 4 3න් වැඩි වෙනවා 12යි 12ට 5ක එකතු වුණාම 17යි. 6 වැඩි වෙනවා 5න් 30යි 30ට 10ක එකතු වුණාම 40යි. 7 වැඩි වෙනවා 8න් ඒකට 15ක් එකතු වුණාම උත්තරේ 71යි. දැන් මෙතන 9 වරක් 10 90යි 90ට 20ක් එකතු වුණාම උත්තරේ 110යි. ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ ඔබට ලැබෙන මේ 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ එකතු වැඩි වෙන එකක් තියෙන මේ ටික එක ටෝටල් එක කොට වෙනවා 2යි 3යි 5යි 6යි 7යි මෙතන එකතුව 7යි එතන 4යි 5යි 5යි 3යි 8යි එකතුව එතන ගත්තොත් 3යි 9යි එහෙනම් මෙතන එකතුව 10යි 10ක් වෙන දැනට 6යි 6යි 7යි 7යි 2යි 9යි කියන්නේ E ධන 9 සමානයි 10 නම් E කියන්නේ 1යි. ඒකට E වලගේ වෙන්නේ 1යි. ඊළඟට ප්‍රශ්න අංක 16 ඉඳන් 20 දක්වා ඔබට යම් ඡේදයක් දීලා ඒකේ සම්බන්ධතා ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒ ඡේදයේ තියෙන සුජීවා, කමනි, කාමිනී, රංජිත් සහ නයනා එකම පාසලේ සේවය කරන ලබන ගුරුවරුන් වේ. සංගීතය හා විද්‍යාව විෂය උගන්වන ගුරුවරයන් දෙදෙනා විවාහකය. කමනි ඉංග්‍රීසි නොදනී. නයනාට ඉංග්‍රීසි උපාධියක් තිබේ.
ගුරුවරියන් දෙදෙනාගෙන් දෙදෙනෙකු පමණක් විවාහකය. ඉංග්‍රීසි ගුරුවරිය සිංහල ගුරුවරයා සමග විවාහ වීමට කැමැතිය. කමනි රංජිත්ට ඇගේ යෙහෙළියගේ නැගණියක් සම්බන්ධ විවාහ යෝජනාවක් ගෙනාවා. ඔහු ඊට එකඟ නොවිය. ගණිත ගුරුවරයාද අවිවාහක නිසා කමනිගේ උත්සාහයත් නොහැරියාය. සංගීත ගුරුවරිය කපුගමට කැමති නැත. එතකොට අපිට මේ ඡේදය දීලා මේ මෙතනින් ඔබට ප්‍රශ්න 5ක් අහනවා. කියන්නේ එක එක විෂයන් උගන්වන. කියන්නේ ගණිත විෂය උගන්වන්නේ කවුද? විද්‍යාව උගන්වන්නේ කවුද? ඉංග්‍රීසි උගන්වන්නේ කවුද? සිංහල උගන්වන්නේ කවුද? කියන මේ එක එක විෂයන් 5 උගන්වන ගුරුවරු කවුද කියන එකෙන් අහනවා. මේ වගේ ප්‍රශ්නයක් ඔබට ලැබුණාම ලේසිම දේ ටේබල් එකක් ගහගෙන මේක විසඳන්න උත්සාහ කරන එක. ඒතර අපි ටේබල් එකේ එක පැත්තකට ගන්නවා අපේ විෂයන් ටික. සංගීතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල සහ ගණිතය කියන ටික. මේ පැත්තට අපි දා ගන්නවා අපේ ඉන්න ගුරු බහුතුන් ටික කවුද කියන එක. සුජීවා, කමනි, ගාමිණී, රංජිත් සහ නයනා කියන කට්ටිය. ඒතරට ඔබට දීලා තියෙන ඡේදය අපි එක එක වාක්‍යයත් එක්ක අපි මේ ටේබල් එක ෆිල් කරමු. එතකොට ඔබට කියනවා සංගීතය සහ විද්‍යාව උගන්වන ගුරුවරියන් දෙදෙනා විවාහකයි කියලා. ඒ කියන්නේ සංගීතය සහ විද්‍යාව කියන විෂයන් දෙක උගන්වන්නේ පිරිමි ගුරුවරු නෙවෙයි. එතකොට අපේ පිරිමි ගුරුවරු වෙන්නේ ගාමිණී සංගීතය උගන්වන්නෙත් නැහැ. රංජිත් සංගීතය උගන්වන්නෙත් නැහැ. ගාමිණී විද්‍යාව උගන්වන්නෙත් නැහැ. රංජිත් විද්‍යාව උගන්වන්නෙත් නැහැ. ඊළඟට කියනවා කමනි ඉංග්‍රීසි නොදනී කියලා. ඒ කියන්නේ කමනි උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාව නෙවෙයි. ඊළඟට කියනවා නයනාට ඉංග්‍රීසි උපාධියක් තියෙනවා කියලා. ඒ කියන්නේ නයනා තමයි ඉංග්‍රීසි උගන්වන ගුරුවරිය. මේක අපිට ඕන තව ඉස්සරහටත් ආවුරු කරගන්න පුළුවන්. අපි දැන් මෙහෙම මාක් කරගමු. එතකොට ඊළඟට දැන් නයනා ඉංග්‍රීසි උගන්වන්නේ නයනා නම් අපි මේ ටිකත් කපලා අයින් කරගන්නවා. එතකොට අපි ඊළඟ ප්‍රකාශය තියෙන්නේ ගුරුවරියන් තිදෙනාගෙන් දෙදෙනෙක් පමණක් විවාහකය. ඉංග්‍රීසි ගුරුවරිය සිංහල ගුරුවරයා සමග විවාහ වීමට කැමතියි කියලා. ඒ කියන්නේ මේ කියන විදිහට එතකොට සංගීතය හා විද්‍යාව උගන්වන ගුරුවරියන් දෙදෙනා විවාහකයි. එහෙනම් අවිවාහක ගුරුවරිය වෙන්නේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරිය. ඒ කියන්නේ නයනා තමයි. ඊළඟට කියනවා කමනි රංජිත් ඇගේ යෙහෙළියගේ නැගණියක් සම්බන්ධ වන විවාහ යෝජනාවක් ගෙනාවත් ඔහු ඊට එකඟ නොවිය. ගණිත ගුරුවරයාද විවාහක නිසා කමනිගේ උත්සාහය අත් නොහැරියාය. එතකොට එහෙනම් එතෙන්දී කියන කමනි යෝජනාවක් ගෙනවලු රංජිත් එයාගේ යෙහෙළියක් ගැන. හැබැයි එයාට කවුරුනේ නැහැලු. හැබැයි අර ගණිත ගුරුවරයාත් අවිවාහක ඉඳලා එයාගේ උත්සාහය අත නොහැරියලු. ඒ කියන්නේ නම් රංජිත් කියන්නේ ගණිත ගුරුවරයා නෙවෙයි. රංජිත් කියන්නේ එහෙනම් සිංහල ගුරුවරයා. එතකොට අපි දන්නවා සංගීතය හා විද්‍යාව දෙක උගන්වන්නේ ගුරුවරියන් දෙදෙනෙක් කියලා. එහෙනම් ගාමිණී තමයි ගණිත ගුරුවරයා. එතකොට මේ ටිකත් අපිට කපලා අයින් කරගන්න පුළුවන්. හරි. ඊළඟට මෙතෙන්දී ඊළඟ අන්තිම එකෙන් කියනවා සංගීත ගුරුවරිය කපුගමට කැමති නැහැ කියලා. අපි ඉස්සෙල් දන්නවා මේක කතා කරේ කමනි. එතකොට එහෙනම් කමනි සංගීත ගුරුවරිය නෙවෙයි. කමනි තමයි විද්‍යාව ගුරුවරිය. එහෙනම් සුජීව තමයි සංගීත ගුරුවරිය. අන්න ඒ සම්බන්ධය අපිට හදාගත්තාම අපේ ඊළඟ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ලේසි. එතකොට අපි දන්නවා සංගීතය උගන්වන්නේ සුජීවා, විද්‍යාව උගන්වන්නේ කමනි, ඉංග්‍රීසි උගන්වන්නේ නයනා, සිංහල උගන්වන්නේ රංජිත්, ගණිත උගන්වන්නේ ගාමිණී කියලා. එතකොට මෙතනින් ඔබට ප්‍රශ්න පහකට පිළිතුරු ලැබෙනවා. ඊළඟට අපේ ප්‍රශ්න අංක 21 ඉඳන් 30 දක්වා ප්‍රශ්න ඔබට තියෙන්නේ කුලක ආශ්‍රිත ගැටලුවක්. එතෙන්දී ඔබට දීලා තියෙනවා ළමයි 50ක් ඉන්න පන්තියක විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි සහ සිංහල කියන විෂයන්ට ලකුණු 60කට වැඩිය ගත්ත ළමුන් සංඛ්‍යාව මේ රූප සටහනේ දීලා තියෙනවා කියලා. ඊයස්වින් ඔබෙන් ප්‍රශ්න 10ක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්න 10ට ඔබ පිළිතුරු දෙන්න අවශ්‍ය වෙනවා. ඒතර මෙන්න මේ කොටුවෙන් මේකෙන් නිරූපණය වෙන්නේ ඉංග්‍රීසි භාෂාවට
ලකුණු 60ට වැඩිය ගත්ත ළමයි. එතකොට මේ රවුම නිරූපණය වෙන්නේ විද්‍යාව විෂයට ගත්ත ළමයි. මේ ෂඩස් මේකේ නිරූපණය වෙන්නේ සිංහල භාෂාව මේ ගණිතය. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ විෂයන් හතරටම ලකුණු 60ට වඩා ලබාගත් ළමුන් සංඛ්‍යාව කීයද කියලා. විෂයන් හතරටම 60ට වඩා ලබා ගන්න නම් ඒ කියන්නේ මේ කොටුව මෙහෙම ඊළඟට මේ රවුම මෙහෙම ත්‍රිකෝණය මෙහෙම ඊට මේ ෂඩස්ත්‍රය මෙහෙම වයින් වෙලා මෙන්න මේ වගේ තැනක් එන්න ඕනේ. කියන්නේ හතරම අතිච්ඡාදනය වෙන තැනක් එන්න ඕන. නමුත් මේ වෙන් රූප සටහනේ මේ කුලක සටහනේ කොහෙවත් තැනක මේ හතරම එකට අතිච්ඡාදනය වෙන්නේ නැහැ. කියන්නේ මෙතන ගත්තොත් මේ විෂයන් තුනකටම වැඩිම ලකුණු ගත්ත ළමයි. මෙතන ඉන්නේ විෂයන් දෙකකට වැඩිම ගත්තා. මේ විෂයන් දෙකකට. මෙතන විෂයන් තුනකට ඉන්නවා. නමුත් මේ හතරම එකට අතිච්ඡාදනය වෙන තැනක් නැහැ. එහෙනම් විෂයන් හතරටම ලකුණු 60ට වැඩිය ලබා ගත්ත ළමුන් එක්කෙනෙක්වත් නැහැ කියන එක තමයි නිවැරදි පිළිතුර. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහන්නේ ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට ලකුණු 60ට වඩා ලබාගත් ළමුන් සංඛ්‍යාව කොච්චරද කියලා. ගණිතය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ඉංග්‍රීසි කියන්නේ මෙන්න මේ සම ත්‍රිකෝණාශ්‍රය. එතකොට මේ ගණිතය විෂයට වැඩිපුර ලකුණු ගත්ත ළමයි ඉන්නවා. ඉංග්‍රීසි විෂයට වැඩිපුර ළමයි ගත්ත ළමයි ඉන්නවා. හැබැයි මේ දෙකටම වැඩිපුර ලකුණු ගත්ත ළමයි ඉන්න නම් මෙන්න මේ දෙක මෙහෙම අතිච්ඡාදනය වෙලා තියෙන්න ඕනේ යම් තැනක. මෙන්න මෙහෙම තැනක් තියෙන්න ඕනේ මේ දෙකටම එකතු වෙලා. නමුත් මේකෙදි මෙහෙම තැනක් නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර තමයි ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් දෙකටම ලකුණු 60ට වැඩිය ගත්ත ළමයි මේකේ නැහැ කියන එක. ඊළඟට ප්‍රශ්න තමයි විද්‍යාව සහ සිංහල විෂයන් දෙකටම ලකුණු 60ට වඩා ලබාගත් ළමුන් කීයක් ඉන්නවද කියලා. එතන විද්‍යාව කියන්නේ මෙන්න මේක. සිංහල කියන්නේ මේක. එතකොට මේ දෙකේම මේ විද්‍යාව එකට මේ සිංහල එකට ලකුණු 60ට වැඩි ගත්ත සංඛ්‍යාව කියන්නේ මෙන්න මෙතෙන්ද අයිති වෙන සංඛ්‍යාව. 3යි 4යි 7යි 7යි 5යි 12යි. උත්තරේ වෙන්නේ 12 දෙනෙක් කියන එක. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඉංග්‍රීසි සහ සිංහල විෂයන් දෙකටම ලකුණු 60ට වැඩි ගත්ත කට්ටිය. ඉංග්‍රීසි කියන්නේ මෙන්න මේක. සිංහල කියන්නේ මේක. එතකොට මේ දෙකේ අතිච්ඡාදනය මෙන්න මේ කොටසෙන් තමයි නිරූපණය වෙන්නේ. ඉංග්‍රීසි සහ සිංහල විෂයන් දෙකටම ලකුණු 60ට වැඩි ගත්තේ ඉන්නවා 7 දෙනෙක්. නිවැරදි පිළිතුර 7යි. ඊළඟ යන්නේ ගණිතයේ විෂයට පමණක් ලකුණු 60ට වැඩි ගත්ත කට්ටිය ඉන්නවද කියලා. ඒතර ගණිතයේ විෂයට විතරක් නම් ලකුණු 60ට වැඩි ගත්තේ ඉන්නේ කෙනයි. හැබැයි ගණිතයටයි විද්‍යාවටයිත් ලකුණු ගත්ත අය ඉන්නවා. ගණිතයටයි විද්‍යාවටයි සිංහල වලටයි වැඩිපුර ලකුණු ගත්තේ ඉන්නවා. ඊළඟට ගණිතයටයි සිංහල වලටයි 60ට වැඩි ගත්ත අය ඉන්නවා. නමුත් ගණිතයේ විෂයට විතරක්ම ලකුණුට වැඩි ගත්ත අය ඉන්නේ එක්කෙනයි. ඊළඟට 26 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අවම වශයෙන් විෂයන් දෙකකටවත් ලකුණු 60ට වැඩි ගත්ත අය ඉන්නවද කියලා. එතකොට විෂයන් දෙකකටවත් අඩුම ලකුණු 60ට වැඩි ගත්ත අය කියන්නේ මෙන්න මේ ඒරියා එක. දැන් ටෝටල් එක වෙන්නේ 3යි 7යි 10යි 2යි 12යි 12යි 4යි 16යි 16යි 5යි 21යි 21යි 2යි 23යි 23යි 6යි 29 දෙනෙක් ඉන්නවා විෂයන් දෙකකට. ඊළඟ ප්‍රශ්නේ විෂයන් දෙකකට පමණක්. ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඔබට තිබ්බේ විෂයන් දෙකකටවත් අවම වශයෙන්. ඒ කියන්නේ අවම වශයෙන් විෂයන් දෙකකට ගත්තේ ඉන්නත් පුළුවන්. විෂයන් තුනකටම ගත්තා ඉන්නත් පුළුවන්. ඔබ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ විෂයන් දෙකකට පමණක් ලකුණු 60ට වැඩි ලබා ගත්ත කට්ටිය කවුද කියලා. එතකොට අයිති වෙන්නේ මෙන්න මේ කුලකේ මේ කොටස මේ කොටස මේ කොටස මේ කොටස සහ මේ කොටස. කියන්නේ 7යි 2යි 9යි 9යි 4යි 13යි 13යි 6යි 19යි
19 2යි උත්තරේ 21යි. ඊළඟ ප්‍රශ්නේ විෂයන් 3කට පමණක් ලකුණු 60ට වැඩිය ගත්ත අය 3කට පමණක් වැඩිපුර ගත්ත අය ඉන්නේ මෙන්න මෙතන ඉන්නවා. අය මෙතන ඉන්නවා. ඒ කියන්නේ 3යි 5යි උත්තරේ 8යි. ඊළඟට අහනවා එක් විෂයක් සඳහා පමණක් ලකුණු 60ට වැඩිය ගත්ත අය කොච්චරක් ඉන්නවද කියලා. එතකොට එක විෂයක විතරක් ගත්ත අය ඉන්නේ. එතන 3ක් ඉන්නවා. එතන 8ක් ඉන්නවා. එතන 1ක් ඉන්නවා. එතන 1ක් ඉන්නවා. උත්තරේ 13යි. ඊළඟට 30 වෙනි ප්‍රශ්නේ විෂයන් 3කට ලකුණු 60ට වඩා ලබාගත් සිසු සංඛ්‍යාව හා විෂයන් 2කට පමණක් ලකුණු 60ට වඩා ලබාගත් සිසුන් සංඛ්‍යාව අතර වෙනස කීයද කියලා. එතකොට අපි දන්නවා විෂයන් 3කට ලකුණු 60ට වඩා ලබාගත් අය ඉන්නේ එතන 3යි, එතන 5යි, 8 දෙනයි. ඊළඟට විෂයන් 2කට පමණක් ලකුණු 60ට වැඩි ගත්ත අය ඉන්නවා 2යි, 7යි, 9යි, 9යි 4යි 13යි, 13යි 2යි 15යි, 15යි 21යි. එතකොට මේ අතර පරතරේ 13. ඊළඟට ප්‍රශ්නාංක 31 ඉඳන් 35 දක්වා තියෙන්නේ ගණිතමය ගැටලු කිහිපයක්. මෙතෙන්දී ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මීටර් 270ක දිග දුම්රියක්. මේ දුම්රිය ගමන් කරන දිශාවටම පැයට කිලෝමීටර් 5ක වේගයෙන් ගමන් කරන පුද්ගලයෙක් පහු කරලා යන්න තප්පර 9ක කාලයක් ගන්නවලු. එහෙනම් දුම්රියේ වේගය ගණනය කරන්න කියලා කියනවා. එතකොට මේකට උත්තරය තමයි 113. මේක අපි හොයන්නේ දන්නවා දුර සමානයි වේගය වැඩි කිරීම කාලය කියලා. එතකොට මෙතන පහු කර යන්න ගත වෙන දුර වෙන්නේ 270 බෙදීම 1000යි. කියන්නේ 270 මීටර දින අපි කිලෝමීටර කරගන්නවා. ඊළඟට අපි දුම්රියේ වේගය v කියලා ගත්තොත් පුද්ගලයා යන්නේ දිහාවටම නම් ඒකේ පුද්ගලයාගේ වේගය අඩු කරලා තමයි සංයුක්ත වේගය තමයි කාලය ගත වෙන්නේ. ගත වෙච්ච කාලය තප්පර 9යි. මේක අපි විනාඩි කරගන්න 60න් බෙදනවා. මේක පැය කරගන්න 60න් බෙදනවා. එතකොට උත්තරය ලැබෙනවා v සමානයි පැයට කිලෝමීටර 113 කියලා. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ විවෘතව තියෙන ලීටර් 10ක ටිනර් වාජනයක් තියෙන ටිනර් සියල්ල වාෂ්ප වෙන්න විනාඩි 30ක් ගත වෙනවලු. එහෙනම් ඔබෙන් අහනවා ඒ වගේ ලීටර් 10 ටිනර් බඳුන් 5ක් විවෘතව තිබ්බොත් ඒ ටිනර් බඳුන් 5ෙම ටිනර් සම්පූර්ණයෙන් වාෂ්ප වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. මේක යම් සංකීර්ණ ගැටලුවක් වගේ වෙන්න පුළුවන්. නමුත් මේක බොහොම සරල දෙයක් තියෙන්නේ. කියන්නේ ලීටර් 10ක බඳුනක ටිනර් ටික ඔක්කොම ගත වෙන්න කාලය ගත වෙන්නේ විනාඩි 30යි නේද? ඒ වගේ බඳුන් 10ක් නෙවෙයි බඳුන් 100ක් ඕපන් කරලා තිබ්බත් අර ලීටර් 10 වාෂ්ප වෙන්න ගත වෙන්නේ විනාඩි 30ම තමයි. ඒතර මේක වෙනම හදන්න ගාණක් නෙවෙයි. බොහොම පොඩි කාලෙකින් අපිට උත්තර හිතා ගන්න පුළුවන්. ඒකට අපිට ඉදිරි ගානකට යම් කාලයක් ඉතුරු කරගන්න හැකියාව ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි නිමල් සතුව යම් මෝටර රථ සංඛ්‍යාවක් තියෙනවලු. ඒකෙන් මෝටර රථ 3ක් කියලා ඉතුරුව සුදු පාටලු. ඊළඟට තව මෝටර රථ 3ක් කියලා ඉතුරුව කළු පාටලු. ඊළඟට මෝටර රථ 3ක් කියලා ඉතුරුව නිල් පාටලු. ඊළඟට මෝටර රථ 3ක් කියලා ඉතුරුව අලු පාටලු. ඒතකොට නිමල් සතු මෝටර රථ සංඛ්‍යාව කීයද කියලා අහනවා. මේ වගේ ගණන් ඔබට හදාගන්න ලේසි සූත්‍රයක් තියෙනවා. එකක් තමයි හැර සංඛ්‍යා සියල්ල එකතුව බෙදනවා. හැර සංඛ්‍යා ගානින් අඩු කරලා එකක්. එතකොට අපි හැර සංඛ්‍යා කියනවා 3ක් 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 3 තියෙනවා. කොහොම හැර සංඛ්‍යා ගන්න 4යි. එකෙන් එකක් අඩු වුණාම උත්තරේ 4යි. අපි බැලුවොත් මේ කියන විදිහට නිමල් ගවකාර 4ක් තියෙනවා. එකෙන් එකක් සුදු, එකක් කළු, එකක් රතු, එකක් නිල්, එකක් නිල්, අනික අලු. ටෝටල් වන ගාන 4යි. මේ ක්‍රමවේදය ඔබ try කරලා බලන්න. අනික මේ වගේ ගානකට මේක බොහොම සරල ක්‍රමවේදයක්. ඔබට උත්තර ගන්න ලේසි. ඊළඟ ප්‍රශ්නේ තමයි ගොවිපළක ඔබට ඉන්නවා කියන තාරාවන් සහ උරණ යම් සංඛ්‍යාවක්. ඔවුන්ගේ පාදවල එකතු 200ක්ලු, ඔවුන්ගේ ඇස්වල එකතු 150ක්ලු. එතකොට ගොවිපළේ ඉන්න තාරාවන් හා උරණ සංඛ්‍යාව ගන්න කියනවා. මේක පොඩි සමීකරණයක් ඔබට ලියා ගත්තා නම් මේක ලේසි.
4x අපි මුලින් ගමු පාදවල එකතුවට අපි උඩ x කියලා ගන්නවා. තාරාව y කියලා ගන්නවා. එතකොට 4x ධන 2y සමානයි 200යි. කියන්නේ උරන් එක කකුල් 4යි තාරාවෙන් කකුල් 2යි. ඊට s සංඛ්‍යාව දෙකලම සමානයි 2x ධන 2y එක 150යි. එතකොට පළවෙනි සමීකරණේ දෙවෙනි එක අඩු කරන්න ඔබට එනවා 2x සමානයි 25යි කියලා. ඒ කියන්නේ උරන් සංඛ්‍යාව 25යි. එතකොට මේක සමීකරණයකට දාගත්තා නම් මේ සංඛ්‍යාවට දාලා දෙවරක් x කියන්නේ 50යි. 50යි 150 කරනවා 100යි. ඒ කියන්නේ y කියන්නේ 50යි. මේක උන චෙක් කරලා බලන්න. උරු 25ක් ඉන්නවනම් කකුල් 4 ගානේ. එතකොට යාලට එතන 100යි. ඊළඟට තාරාව ඉන්නවනම් 50 කකුල් 2 ගානේ. එතනත් 100යි 200යි. පිළිතුර නියුටයි. ඊළඟට 35 වෙනි ප්‍රශ්නේ එතන ඔබෙන් අහනවා ගණකයක මිනුමක් 3 ගුණයක් කරපුවහම ඒකේ පරිමාව කී ගුණයකින් වැඩි වෙනවද කියලා. අපි එක උදාහරණයක් විදිහට ගත්තොත් 1 වැඩි කිරීම 1 තියෙන ගණකයක් ගත්තොත් ඒකේ පරිමාව වෙන්නේ එකමයි. කියන්නේ ඒකේ තුන්වෙනි බලය එකයි. අපි නිකම්ම හිතමු මේක 3 ගුණ 1 වැඩි කරනවා 3 ගුණයකින් මේකත් වැඩි කරනවා 3 ගුණයකින් ඒකත් වැඩි කරනවා 3 ගුණයකින්. 3 වැඩි කිරීම 3 මාන තියෙන ගණකයක් ගත්තොත් ඒකේ පරිමාව වෙන්නේ 27යි. එතකොට පරිමාව කොච්චර කඩලා තියෙනවද? 27න් පරිමාව කියන්නේ 26 ගුණයකින් ගණකයේ පරිමාව වැඩි වෙලා තියෙනවා. 6 ඉඳන් 40 දක්වා ඔබට තියෙන්නේ ධාතු ගැට ආශ්‍රිත ගැටලු පහක්. මේකේ 30 මෙතෙන්දී අහන්නේ ධාතු ගැටයක් 4 වතාවක් පෙරළපු පසු ඉදිරියට දිස්වෙන ආකාරය ඔබට මේ රූප සටහන් දීලා තියෙනවා. මේ රූප සටහන ආශ්‍රයෙන් ඔබෙන් අහනවා යම් සංඛ්‍යාවකට විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ගැටලුවේදී අහලා තියෙන්නේ 6 ඉලක්කමට විරුද්ධ පැත්තෙන් තියෙන්නේ මොකක්ද කියලා. ඒතර මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියද්දී මේ කියන්නේ 6 ඉලක්කම ඇරෙන්න අනිත් ඉලක්කම් ටික ඉස්සරහින් තියාගන්න මෙම් පීලියට. ලියගෙන මේ රූප සටහන් බලලා අදාළ මොන ඉලක්කම් ටික කපා හරින්න. දැන් උදාහරණයක් විදිහට මේ පළවෙනි ගණකය ගත්තොත් අපිට පේනවා ආසන්න මූලතු දෙකේ 3 සහ 5 තියෙනවා. ඒ කියන්නේ මේකේ 6 අනිත් ප්‍රතිවිරුද්ධ පැත්තේ 3වත් 5වත් තියෙන්න බෑ. අපි හින්දා ඒ දෙක කපා ගන්නවා. ඊළඟට මේක බැලුවොත් 2 හා 4 කියන දෙක 6 ප්‍රතිවිරුද්ධ පැති ආසන්න මූණත් වල තියෙනවා. එහෙනම් 6 ඉස්සරහින් තියෙන්නේ එකේ ඉලක්කම. ඊළඟට දෙවෙනි එකෙත් එහෙමයි. ඒක යන්නේ 3 සංඛ්‍යාවට විරුද්ධ පැත්තෙන් මොකද්ද තියෙන්නේ කියලා. අපි අර 3 ඉලක්කම ඇරෙන අනිත් ඉලක්කම් ටික මම ඉස්සරහින් ලියාගත්තොත් මේක බැලුවොත් 2යි 5යි වෙන්න බෑ. මේක බැලුවොත් 1යි 5යි වෙන්නත් බෑ. මේක බැලුවොත් 1යි 4යි වෙන්නත් බෑ. එහෙනම් 3 ඉස්සරහා තියෙන්නේ 6 ඉලක්කම. ඊළඟ ප්‍රශ්نين අහන්නෙත් මේකේ 3 ඉලක්කම ඉස්සරහින් මොකද්ද තියෙන්නේ කියලා. මේක බැලුවොත් 1 වෙන්නත් බෑ. 6 වෙන්නත් බෑ. ඊළඟට මේ ගණකය ගත්තොත් 5 වෙන්නත් බෑ 1 වෙන්නත් බෑ. මේ ගණකය ගත්තොත් 2 වෙන්නත් බෑ 6 වෙන්නත් බෑ. එහෙනම් 3 ඉලක්කම ඉස්සරහින් තියෙන්නේ 4. ඊළඟට මේකෙන් අහන්නේ 4 ඉලක්කම ඉස්සරහින් මොකක්ද තියෙන්නේ කියලා. මේක බැලුවොත් ඔබට පේනවා 3 වෙන්නත් බෑ 5 වෙන්නත් බෑ. මේක දශක ගන්න අමාරුයි. මෙතන 4 ඉලක්කම ඉස්සරහ 3 වෙන්නත් බෑ 2 වෙන්නත් බෑ. එතකොට අපිට උත්තර දෙකක් ඉතිරෙනවා. එකක් 1 එක 6. ඊළඟට අපිට මෙන්න මේ ගණක දෙක ඔබට බැලුවොත් වෙන්නේ මෙන්න මේ ගණක දෙකේ මේ පැත්ත මෙන්න මේ පැත්තට හැරිලා නේද තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් 4 එක මේකේ අනිත් පැත්ත තියෙන්නේ 1. අපිට මේක තහවුරු කරගන්න ඕන අපි බලන්න පුළුවන්. දැන් ෂුවර් නැති මේ ගණක සෙට් එකේ වැඩිම වාරක් ඉදිරියට තියෙන ඉලක්කම් තියෙන්නේ 3නේ. අපි බලමු නිකන් 3 ඉලක්කම ඉස්සරහින් මොකද්ද තියෙන්න පුළුවන් කියලා. 2 4 5 6. මේකේ විදිහට 3 ඉස්සරහා 5ත් බෑ 4ත් බෑ. මේක විදිහට 1ත් බෑ 5ත් බෑ.
මේක විදිහට දෙකක් බෑ හතරක් බෑ. මේක විදිහට එකක් බෑ දෙකක් බෑ. එහෙනම් 3 ඉස්සරහා තියෙන ඉලක්කම තමයි 6. එහෙනම් අපේ මෙතන 6 කියන එක අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් 4 ඉස්සරහා තියෙන ඉලක්කම 1. ඊළඟට අනික් ප්‍රශ්නේ තියෙන්නේ දෙකට ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව මොකක්ද කියන එක. මේක ගත්තොත් 5 තියෙන්නත් බෑ 4 තියෙන්නත් බෑ. මේකේ 3 තියෙන්නත් බෑ 6 තියෙන්නත් බෑ. එහෙනම් උත්තරේ 1. තර මේ වගේ ගැටලු ස්තන්න ඔබට විෂයන් තුනටම අදාළ ප්‍රශ්න පත්‍ර අපේ channel එක කරා අපට ලැබෙනවා. ඒ සම්බන්ධ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. channel එක subscribe කරලා bell icon එක click කරන්න. අදාළ වීඩියෝ එකක් ඉදිරිපත් කරපුවාම ඔබට පණිවිඩය ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ස්තුතියි.